සුබ දවසක්. ඉතින් කොහොමද? හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න අදත් මම ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ලස්සන හැන්දෑවක් හවස් වරුවක් අපේ ගෙවත්තේ කොහොමද ගත කරන්න කියලා බලන්න. ඉතින් එන්නකො මගෙත් එක්ක. ඔන්න මුලින්ම ඉතින් මම හොයාගත්තා වට්ටක්ක දළු ටික. මේ වගේ රස දන්නවද ඉතින්? කාපු කෙනෙක් නම් දන්නවා ඉතින් මේ වගේ රස. ඉතින් මාරම රස මැල්ලුමක්. ඔන්න ඒකත් හොයාගෙන මේ ඉතින් තියෙන්නේ දම්බල වැලේ මල් පිපිලා. ඔන්න ඒකත් පෙන්නන්නේ ඉස්සරහට ඔන්න දම්බල කඩන්න පුළුවන් අපිට. කරල් හැදෙන්නයි යන්නේ. මේ බලන්නකෝ කරවිලත් මල් පිපිලා තියෙන්නේ. ඒක නම් මල් පැලයක්. ඔන්න ඉතින් පුංචි පුංචි දේවල් වලින් හදාගත්ත මගේ ගෙවත්ත. දැන් නම් වතුර නැතුව චුට්ටක් සවුත් වෙලා තියෙන්නේ. වතුර ටිකක් දා ගන්න ඕනේ. මෙතනට වතුර දාන්න ටිකක් කරදරයි උඩට අදින්න ඕනේ. මේ පල්ප් තක්කාලි. මං ගෙදර නැති වෙන්නෙම නෑ ওই තක්කාලි. අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඔය බෝංචි වල නම් ලෙඩක් හැදිලා යාළුවනේ. කරල් තිබුණාට බෝංචි වලට කහ ලෙඩක් හැදිලා මේ බෙහෙත් ගන්න ඕනේ. දැන් බේරි දළු නයිමිරිස් හදලා තියෙන ඔය ටික නයිමිරිස් ටික හොඳට තියෙනවා මේ ඔය මේව ටිකට මේ ලෙඩක් හැදිලා ඔය හවස් වරුවේ ඉතින් ඔය ලස්සන්ට පේන්නේ ඔය ටිකට යන්න පුළුවන් හවසට තමයි මේ අවුව සැර වැඩි වෙන වෙලාවට. ඔය මගේ නයිමිරිස් වැල ටික උදුළු ගාලා පොහොර දාන්න ඕනේ. දැන් තමයි චුට්ටු චුට්ටු සුද්ධ කරගෙන ඉන්නේ. අනිත් පැත්තේ ඉඳන්ම පොහොර දාන්න ඕනේ. මේවට වතුරයි පොහොරයි හොඳට දාන්න ඕනේ. ඒකයි ඔය ඔහොම තියෙන්නේ පැල ටික නිකන් පණ නැතුව වගේ. පුදුම අවසරක් නෙමේ දවස්වල තියෙන්නේ දහවල්ට. ඉතින් ඒකින්ද තමයි ඔය ඔහොම තියෙන්නේ. බලන්නකෝ ඉතින් මගේ පුංචි ගෙවත්තේ හැමදේම තියෙනවා. මේ තියෙන මගේ ලේස් පාත්තිය. ඔකේ වල් ගලවන ගම තමයි මං ඔය ඉන්නේ. හදිසියට ඔය නූඩ්ල්ස් ටිකක් බබලට රයිස් එකක් හදාගන්න ලේස් කඩෙන් ගෙනෙන්නේ මම ඔය විදිහට තියෙනවා. මේ අමාරුවෙන් හදාගන්න කොහොඹ පැලේ. කොහොඹ පිං කෙහෙල් ඊට පස්සේ තව බෙහෙත් ಜಾති ගොඩාක් ಜಾති මගේ වත්තේ මං හිටවලා තියෙන්නේ. ඔන්න බලන්නකෝ මෙන්න මේවා. තනත් පැල් දෙක තුනක්ම තියෙනවා. මේ සැරේ ගොඩාක් පළදාව තියෙනවා අපිට. ඉතින් ඔය අතරම මං හිතුවා මේ පැෂන් ටික කඩා ගන්න ඕනේ කියලා. මේ දම් පාට පැෂන් එක පැෂන් වර්ග දෙකකින් තියෙනවා අපේ ගෙදර. ඔය දම් පාට පැෂන් එකයි ඊට පස්සේ මේ කහ පාට එකයි. කහ පාට එක ගොඩාක් තියෙනවා. ගොඩාක් අයට මම දෙනවා ඕක ඉතින්. ඉතින් ওই තිබහ වෙලාවට මාරම මේ හොඳ පානයක් ඉතින්. කන්නත් හොඳයි ප්‍රෙෂර් එකට හොඳ බෙහෙතක්. දළුත් කනවා. දැන් නම් දළු කඩන්න බෑ. ඒක උඩටම ගහේ උඩටම ගිහින් තියෙන වැල. ඔය විදිහට ලස්සනට ඉතින් ගෙඩි ටික තියෙනවා බෝල වගේ. කඩන්නත් බෑ වැල මේ ගොඩක් මේ උස ගෙඩි තියෙන්නේ. එකකින් තමයි කඩාගන්නේ දැන් ওই විදිහට. ඔය ඉතින් පුංචි පුංචි දේවල් වලින් ලබන පුංචි සතුටක් මගේ ගෙවත්තේ. ඕන තරම් තියෙනවා. අමාරුවෙන් ඉතින් කඩාගත්තේ උනාට පේනවනේ. ඔය විදිහට මේ කෙක්කක් හදලා දුන්නේ තාත්තා. ඔය පැෂන් කරන්නම තමයි ඔක හදලා දුන්නේ. ඔය මල්ලට වැටෙන විදිහට පැෂන් කඩන්න කියලා. ඒකත් මාර මේ ටිකක් අමාරුයි.
කේක් කැඩිලා තියෙන හින්දා කැරකිනවා විදියට. ඒ වුණාට ඉතින් ටිකක් මහන්සිලා කඩාගත්තා. උඩ තමයි ගොඩක්ම තියෙන්නේ පැෂන් එකයි ඔය. ඔය විදියට ඉතින් ඒ ටිකත් කඩාගෙන බීම් එකක් බොන්න තමයි හිතාගෙන නම් ඉන්නේ. මේ වගේ මේ අවුව සැර වෙලාවට ඔය වගේ බීම් එකක් තිබුණාම හරිම රසයි ඉතින්. චුට්ටක් ඇඹුල් ගතියක් තියෙනවා ඔය ගහේ චුට්ටක් මේ පැෂන් එක කහ පාට පැෂන් එකේ චුට්ටක් මේ ඇඹුල් ගතියක් තියෙනවා. ඒක මාරම රසටයි උනාට තියෙනවා මේ ඇඹුල් ලුණු ගානට වැටුනම තීන් ටිකක් දාගත්තම ආයේ මේ දෙහි ගෙඩියක් කරේ මේ දාන්න ඕනේ හොඳට ගානට තියෙනවා රස. ලේනු තමයි මේවට ඉතින් ගොඩක් වෙලාවට වග කියන්නේ. ඔන්න ඉතින් අද නම් ගිහින් මමත් කඩාගෙන ආවා පැෂන්. දැන් ඉතින් ওই විදියට බීම් එකක් හදාගෙන බොන්න තමයි යන්නේ. ඉතින් ඒක දන්න කට්ටිය දන්නවා මේකේ තියෙන රස ගුණය. ඉතින් ප්‍රෙෂර් එකට හොඳම බෙහෙතක්. ඉතින් ප්‍රෙෂර් තියෙන කට්ටියට ওই පැෂන් ආලංග එක නම් කියනවනේ. ඉතින් ඔවා මේ දලු කෑවත් හොඳයි පැෂන් ගස්වල. ඉතින් මේ බීම් බිව්වත් හොඳයි. කෑවත් හොඳයි නිකන් හරි. ඔන්න ඔය විදිහට වට්ටක දළු ටිකකුත් ඔන්න තියෙනවා. ඒ ටිකත් කඩා ගන්න තමයි මම ඔය විදිහට යන්නේ. ගෙවත්ත කියන්නේ ඉතින් හරි සුන්දර තැනක්. මොකද මේ එතන හිත නිවන භාවනාවක් වගේ. පුංචි තැනින් පටන්ගෙන පොළොව හදලා ඊට පස්සේ වගේ ඇට දාලා පැලවෙලා ඒ වගේ වල් ගලවන සුද්ධ කරන මේ දේවල් කරලා ඉතින් ඔය වගේ මේ අස්වැන්න ගන්නකොට තමයි තවත් හොඳම. ඔන්න ඉතින් දැන් ආයෙ මම යන්න හදන්නේ. දැන් එනකොට තීරණය කරා මෙතන මේ මඤ්ඤොක ගහත් ගලවලා බලන්න ඕනේ කියලා. වට්ටක්ක දළු ටිකකුත් හොයාගෙන ඔන්න මාළුවට ඉතින් මඤ්ඤොක ගහත් ගලවලාගෙන යන්න තමයි හදන්නේ. බබාලට තේ බොන්න හම්බලා දෙන්න පුළුවන් එතකොට. ආයි කඩෙන් ගේන්න ඕනේ නැහනේ. සතියකට සැරයක් දවසකට දෙතුන් ඒ කියන්නේ සතියට දෙතුන් වේලක් හොයා ගන්න පුළුවන්. මගේ ගෙවත්තේ වටේ මැල්ලුම් වර්ග ඊට පස්සේ ඔය වගේ මඤ්ඤොක් කලයක්. දැන් මඤ්ඤොක් කන ඉවරයි. ඔය ටික ගැලෙවුවෙන් පස්සේ මඤ්ඤොක් ඉවරයි. ඒ වුණාට ඒ ටික ඉවරනකොට දම්බල ඊට පස්සේ බොන්ජි ඒ වගේ හැමදේම හොයා ගන්න පුළුවන් ඉතින් වටෙන්. වතුර චුට්ටක් දාන එක තමයි ඉතින් තියෙන්නේ. මේ මල දන්නවද? හෙන්දිරික් කමල්. පාටින් මම හදලා තියෙන ගෙදර. හරිම ලස්සනව පිපුණම. මම ඉතින් කොහේ දැක්කත් ගේනල්ලා හදනවා. මොකද මං හරි ආසයි මේ මලට. හරිම ලස්සනයි මේ මල. ලස්සනට ගේ වටටම හදන්න ඕනේ. පාට ගොඩකින් ගෙනත් තියෙන්නේ. ඔයක පාට දෙකක් වගේ. මේ සුදු පාට දැනට තියෙනවා සුදු පාට රතු සුදු පාට දම් පාටට හුරුලා රෝස පාටක්. ඊට පස්සේ තැඹිලි පාට. අර පාට දෙකේ සුදු පාට මල් පිපෙනවා මේ දවස්වල. ඉතින් හවසට පූජා කරන්න හෙන්දිරික් කමල් ඉතින් අපි කඩා ගන්න ඔය විදිහට. මේ දවස්වල මල් ගොඩක් අඩුයි. මේ වැස්ස නැති හින්දා පෑයිල්ල හින්දා ගොඩක් මල් හැදෙනවා අඩුයි. පෑයිල්ල ගොඩක් අතීර තියෙනවනේ ඒකින්ද. ඔන්න කතාවෙන් කතාව මඤ්ඤොක ගහත් ගලව ගන්න යන්නේ. අදත් බොහොම අමාරුවෙන් තමයි ඉතින් මඤ්ඤොක ගහ ගලවගත්තේ. පොළොව හරිය තදයි. මං හිතන්නේ මේවට වතුර දාලා වෙන්න ඇති ගලවනවා ඇත්තේ මේ මඤ්ඤොක ගලවනකොට. පොළොව ගොඩාක් තදයි. හරිය තදයි. බොහොම අමාරුවෙන් ගලවගත්තා ඉතින් ඒක. ඉතින් අදත් තව ලස්සන දවසක් මගෙත් එක්ක මේ එකතු වෙච්ච ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි ඉතින්. තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් මගේ channel එක subscribe කරගෙනම එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් මගේ ගෙවත්ත කොහොමද කියලා ලස්සන like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා යාළුවනේ. ගිහින් එන්නම්.